කුඹියෝ දෙකෙනකන් නේද බලන්න හිටියේ. ලක්මාල් ධර්මරත්න විසින් ශ්‍රී ලංකා නිර්මාණය වූ ටෙලිනාට්‍ය අතරින් බොහෝ දෙනා මාස්ටර්පීස් එකක් විදිහට හඳුන්වන කතාවක් තමයි කුඹියෝ කියලා කියන්නේ. ක්‍රයිම් ඩ්‍රාමා ත්‍රිලර් එලිමන්ට්ස් එකතු කරලා රියලිස්ටික් විදිහට හදපු මේ ටෙලිනාට්‍යයේ දෙවන කොටස එනකන් අදටත් ප්‍රේක්ෂකයෝ බලන් ඉන්නවා. කතාවේ මූලික චරිත දෙක වෙන්නේ ජිහාන් හා ප්‍රියන්ත. ජිහාන් කියන්නේ සාමාන්‍ය ජීවිතයක් වගේ ගත කරන කෙනෙක් වුණත් කතාව මැදට යනකොට ඔහුගේ ජීවිතය, ඔහුගේ අතීතය, ඔහු සම්බන්ධ වන ක්‍රිමිනල් නෙට්වර්ක් එක හෙළිවෙන්න පටන් ගන්නවා. ඉතින් කුඹියෝ කියන නාමය සිම්බලයිස් කරන්නේ සමාජයේ ඇතුළේ තියෙන රහසිගත ජාලය. කතාව ඉදිරියට යනකොට ක්‍රයිම්, පොලිටික්ස්, කරප්ෂන් මේ සියල්ල එකට මිශ්‍ර වෙලා ටෙන්ෂන් එකක් ඇති කරන ස්ටෝරි ලයින් එකක් ගොඩනගනවා. කතාව පටන් ගත්තී අපිට පෙන්වන්නේ පිරිසක් මිනිස්සෙක් පස්සේ පන්නනවා. ජිහාන් ඒ දිහා බලන් ඉන්නවා. කතාව අවසානයේ එනතුරු ඒ පුද්ගලයා කවුද කියලා අපිට දැනගන්න හම්බෙන්නේ නැහැ. බස් එකේදී තමයි කතාවේ ප්‍රධාන චරිත දෙක එකට මුණ ගැහෙන්නේ. මේකෙදි තමයි ජිහාන් ප්‍රියන්තට ජොබ් එකක් දෙන්න එක්කගෙන යන්නේ. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ කතාවේ ඉකොනික්ම ෂොට් එක. මේ තමයි ප්‍රජ ශ්‍රී ලංකා ඉන්ටර්නැෂනල්. බලන්න ඇතුළට. මේකෙදි ප්‍රියන්තට ඉස්සෙල්ලාම කරන්න හම්බ වෙන්නේ ඩිලිවරි රැකියාව. මේ තුලින් ප්‍රියන්තගේ හිතේ සමාජයේ කෙරෙහි ඇති කෝණය වෙනස් කරන එක තමයි ජිහාන්ගේ අදහස වෙන්නේ. ඒක කතාව අවසාන භාගයට එනතුරු ප්‍රේක්ෂකයාට දැනගන්න හම්බ වෙන්නේ නැහැ. ජිහාන්ගේ බයින් ඇන්ඩ් ෂෙලින් කම්පැනි එකට ප්‍රශ්නයක් වෙනවත් එක්කම අලුත් ව්‍යාපාරය පටන් ගන්නවා. මේකිනුත් ජිහාන් බලාපොරොත්තු වෙන්නේ අපි උඩින් සඳහන් කරපු දේමයි. මේ ව්‍යාපාරය කඩාගෙන වැටෙනවත් එක්කම තමයි ජිහාන් කියන්නේ මෙච්චර කල් අපි හිතන් හිටපු විදිහේ සාමාන්‍ය මිනිස්සෙක් නෙවෙයි කියලා ප්‍රේක්ෂකයන්ට තේරුම් යන්නේ. ඒ හතර කණුවේ ඔස්ටින් කියන පාතාල නායකයා ජිහාන්ව හම්බෙන්න එන ෂොට් එකත් එක්ක. මේදී ඔස්ටින් කියන්නේ ඉතා තදගතියට මිනිස්සෙක් කියලා පෙන්වනවා වගේම ඔහුගේ ජීවිතයේ තර්ජනය ඇති බවත් ඒ ෂොට් එකෙන්ම පෙන්වනවා. ඒ ජිහාන්ව හම්බවීමට කලින් ඔස්ටින්ගේ ගෝලයෙක් ජිහාන් පදිංචි වී සිටින තැන සර්ච් කිරීමෙන් පසුව ඔස්ටින් එයට ඇතුල් වෙනවා. ඔස්ටින් එහෙදි ජිහාන්ට බාර දෙන්නේ ලොකු ව්‍යාපාරයකට අර කෝටි ගණනක වාහනය සීස් කරන්න. සති කිහිපයකින් ජිහාන් ඔහුගේ ප්ලෑන් එකට අනුව එම කාර් රථය සීස් කර ඔස්ටින්ට ලබා දෙනවා. මේ ෂොට් එකත් එක්ක තමයි ජිහාන් කියන්නේ කොන් ආටිස්ට් කෙනෙක් කියලා ප්‍රේක්ෂකයන්ට දැනගන්න ලැබෙන්නේ. මෙතනින් පස්සේ කුඹියෝ ටෙලිඩ්‍රාමා එකේ මොනවද වුනේ කියලා බලා ගන්න අපිව ෆලෝ කරලා තියාගන්න.